ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙන එන්නේ බුදුදහමට අනුව ලෝකේ විනාශ වෙන හැටි. වසර 2500කට පෙර බුදුන් වහන්සේ ලෝකේ විනාශ වෙන හැටි දුටුවේ කෙසේද? මේ වීඩියෝ එකෙන් අපි ඒ පිළිබඳව සොයා බලමු. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වී වසර කෝටි ප්‍රකෝටි ගණනක් ගිය තැන මහා භද්‍ර කල්පයේ අවසානයේදී තමයි ලෝක විනාශය ආරම්භෙන්නේ. ඒ ඇති වූ යම් දෙයක් වේද ඒ නියත වශයෙන්ම විනාශ වෙනවා කියන සරල බුදු වදන මත පදනම් වයි. මොකද්ද මේ කල්පයක් කියන්නේ? බුදුදහමේ විස්තර වෙන කල්පය කියන්නේ කාලය මනින සාමාන්‍ය පුදග්ජන මනසට නොවැටහෙන තරම් අති දීර්ඝ කාලමානයක්. යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් කුස බලකොටුවක් අබෑට වලින් පුරවා එක් අබෑටයක් බැගින් වසර 100කට වරක් ගැනීමෙන් අබෑට වලින් පුරවා තිබූ එම බලකොටුව හිස්වන්නේ කෙදිනද ඊටත් වඩා වැඩි කාලයක් එක් කල්පයකට ගත වෙනවා. ඉතින් අපි මේ සිටින්නේ කල්ප අවසානයේ. මෛත්‍රී බුදුන් බුදු වූ පසු එම බුද්ධ ශාසනයේ නිමාවත් සමග ලෝක විනාශය ආරම්භෙනවා. එකල පවින් පිරුණු අධර්මිෂ්ඨ ලෝකයේ ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින අතර එකල අහසින් දියබිඳක්වත් නොවැටෙන වර්ෂාවරහිත මහා දුෂ්කර නියං කාලයක් පැමිණෙනවා. එවිට සීලුම ශාකසා සත්වයින් විනාශ වී යනවා. හම්බපාලි වනයේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍රයේ තමයි මේ විස්තරය අන්තර්ගත වන්නේ. උන්වහන්සේ වදාළ පරිදි වර්ෂාව නොලැබීම නිසා මේ ලෝකයේ වූ සීලු ගහකොළ වියලී යනවා. නැවත වරක් මතක් කළ යුතුයි උන්වහන්සේ මේ දේශනා කරන්නේ මෛත්‍රී බුදුන් පහළ වී වසර කෝටි ප්‍රකෝටි ගණනක් ගිය පසු අපේ පෘථුවියට සිදුවෙන දෙයයි. ඉතින් එදාට පරිසරයේ කොළපාට කියා දෙයක් දකින්නට නොලැබෙන තරමටම ගස් කොළන් විනාශ වී යනවා. ඉන් විද්‍යාමාන වන්නේ අපි ස්ථිරයි කියා අල්ලාගෙන සිටින මේ ලෝකය මොනතරම් අස්ථීරද යන වගයි. ඔන්න ඉන්පසුව සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍රයේ විස්තර වෙන දෙවැනි සූර්යා පායනවා. එම දෙවැනි ඉරමඩල ලෝකයේ පහළ වෙන විට මිහි මත ඇති කුඩා ප්‍රමාණයේ ගංගාවන් සම්පූර්ණයෙන්ම සිඳී යනවා. එම නිසා එදාට ලංකාවේ දැක ගන්නට ලැබෙන සීලු ගංගාවන් සිඳී යනු ඇති බව සිතන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් දේශනා කරේ ගංගා යමුනා අචිරවතී සරබූ මහී යන විශාල ගංගාවන් හැර දෙවැනි සූර්යා පායන විට අනිකුත් සීලු ගංගාවන් සිඳී යනු ඇති බවයි. මේ විදිහට බොහෝ කාලයක් ගත වෙද්දී තුන්වන සූර්යාගේ පැමිණීම සිදු වෙනවා. එම තුන්වෙනි ඉර පෑවුවාට පසුව ගංගා යමුනා අචිරවතී සරබූ මහී යන විශාල ගංගාවන්ද සම්පූර්ණයෙන්ම සිඳී යනවා. එදාට එම ස්ථානයේ ගංගාවක් පැවතුනාද කියන්නවත් හිතා ගන්නට බැරි වෙනවා. බලන්න අද මහා තේජවන්තව ගලා බසින එම විශාල ගංගාවන්ද දිනක තිබුණු තැනක්වත් සොයා ගන්නට නොහැකි වෙන තැනටම නැති වී යනවා කිව්වම හිතට මහා බියක් දැනෙනවා නේද? එම ගංගාවන්ට පමණක් නොවේ සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍යයි. එම නිසා සත්වයා සසර පිළිබඳව බිය උපදවා ගත යුතුයි. සසර ගැන කලකිරී ඊට නොඇලිය යුතුයි කියා බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. බුදුන් වහන්සේගේ වචනයෙන්ම උන්වහන්සේ දේශනා කර තිබෙන විදිහට බොහෝ කාලයක් ගිය පසුව කවදා හරි හතරවෙනි සූර්යාත් පායනවා. එම හතරවෙනි ඉර පායනවත් සමගම කුඩා ගංගාවන් සහ සුවිශාල ගංගාවනුත් සම්පූර්ණයෙන්ම සිඳී ගියා වගේම එම විශාල ගංගාවල් හටගත්තා වූ ජල පොකුණුද සිඳී යාම සිදු වෙනවා. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි එම පොකුණු නම් මනෝතප්තං සීතපපාතං රතකාරං කන්නමුණ්ඩං කුණාලං චද්දන්තං සහ මන්දාකිනි. මහණෙනි බලන්න ලෝකයේ අස්ථීර බව, පිහිටක් නොමැති බව, ඒ වගේම මේ මහ පොළොවට සිදුවෙන දේ, අපි මේ අල්ලාගෙන සිටින සීලු දේ අනිත්‍යයි නේද? යනුවෙන් බුදුන් වහන්සේ භික්ෂූන් නමතා වදාලා සිටියා. ඉන්පසුව ඒ විදියට තවත් කාලයක් ගිය පසුව කවදාම හරි දවසක පස්වෙනි සූර්යාගේ පහළවීම සිදු වෙනවා. දැන් ඔබ හිතන විදියට වතුර පොදක් හෝ ඉතුරු වී තිබෙනවා නම් මේ කොහේ විය හැකිද? මුහුදේ වූ එම ජලයත් යොදුන් ගණනාවක් ඈතට සිඳිලා තල්ගසක් ප්‍රමාණයටත් සිඳිලා මිනිසෙකුගේ ප්‍රමාණය දක්වාත් සිඳිලා ඔළුව ගානට සිඳිලා අතපය ගානට සිඳිලා එක්තරා කාලයක් එනවා. වැසි කාලයේදී හරකුන්ගේ කුරපහරවල් තුල ජලය එකතු වී පවතින වාසේ මුහුදේ ජලය ඒ තරමටම සිඳී යනවා. බුදුන් වහන්සේ සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍රයේ වැඩිදුරටත් දේශනා කර සිටියේ මහණෙනි කාලයක් එනවා එම මහා සාගරයන් වල වූ මහා ජලස්කන්ධයේද මහපට ඇඟිල්ලේ නිය තෙමා ගන්නවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා භික්ෂුන් නමතා උන්වහන්සේ නැවතවරක් මතක් කර සිටියේ මහා සාගරයත් මෙලෙස සිඳී යනවා නම් ඔබ නිත්‍යයි කියා අල්ලාගෙන සිටින ඔය සියලු දේවල් අතහැර දමා සසර ගැන කලකිරී ඉන් නිදහස් වෙන ලෙසයි. පින්වත් මහණෙනි නැවතත් කාලයක් එනවා එදාට 6 වෙනි සූර්යාත් පායනවා. එදාට කුඹල්කාරයෙකු ලිපට ගිනිදැල් පිමින විට දුම් පිට වෙන වාසේ මේ මහා පොළවෙන්ද දුම් දාන්නට පටන් ගන්නවා. එකම දුම්ගුලියක් බවට පත්වෙන පෘථුවියෙන් නිරන්තරයෙන්ම දුම් පිට වෙමින් තිබෙනවා.
මේ වෙනකොට පෘථුවියේ කිසිම සත්වයෙකු නැහැ. පළවෙනි සූර්යා පායද්දී වර්ෂාව නැතුව යන කාලයේම තමයි මිනිසුන් මෙහි මතින් තුරන්ව යන්නේ. ඔන්න ඉන්පසුව තවත් කාලයක් එනවා 7 වෙනි සූර්යාද පායනවා. එම 7 වෙනි සූර්යා පායනකොට ඔබ මේ පය තබා සිටින මහ පොළවෙන් බුරබුරා ගිනි දැල් නැගෙනවා. එම ගිනි දැල් ඉහළම තලයේ වූ බ්‍රහ්ම තලයේ දක්වා විහිදෙන බව උන්වහන්සේ සත්ත්ව සූර්යුග්ගමන සූත්‍රයේ දේශනා කර තිබෙනවා. එම නිසා නිර්යත් එම මහා ගින්නෙන් දැවෙන අතර දිව්‍ය ලෝකද දැවී යනවා. කපුරු දැවුණු තැන කිසිවක් ඉතුරු නොවන වාසේ මේ මහා පෘථුවියද දිනක වෙනසී යනවා නම් මේ භෞතික ලෝකයේ අසාර වූ දේවල් පදනම් කරගෙන එකිනෙකා යන කොටා ගන්නේ ඇයි? බුදුන් වහන්සේ ලෝකයට කියා දුන් පණිවිඩය එයයි. ඔබ දන්නවද බුදුදහමේ විස්තර වෙන සූර්යයන් 7 දෙනෙකු පායා ලෝකය විනාශ වෙනවා කියන දෙයට සමානම දෙයක් තවත් වසර බිලියන 4කින් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. එනම් අප සූර්යාගේ හයිඩ්‍රජන් ඉන්ධන නිමා වී සූර්යාගේ පිටත වායුගෝලයේ ප්‍රසාරණය වී සූර්යා රතු යෝධ අවස්ථාවට පත්වීමේදී එවිටේම රතු යෝධයෙකු බවට පත්වෙන සූර්යා පෘථුවියට දිස්වන්නේ සහ දැනෙන්නේ එකවර සූර්යයන් 7 දෙනෙකු පායා ඇති ලෙසයි. එදා බුදුරජාණන් වහන්සේ තම සර්වඥතා ඥානයෙන් දුටුවේ තවත් වසර බිලියන 4කින් පමණ සිදුවෙන්නට නියමිත එම සිදුවීමද. මෙහිදී ඔබට විශාල ගැටලුවක් ඇති වෙන්නට ඇති. ඒ තමයි මනුස්ස ලෝකයත් නිර්යත් දිව්‍ය ලෝකයත් පිලිසී යනවා නම් සත්වයන්ට සිදුවන්නේ කුමක්ද කියා. වැඩිදුරටත් විස්තර වෙන විදිහට එම සත්වයින්ගේ ජීවිතවල අබස්සර බ්‍රහ්ම ලෝකයේ උපදින්න ඉතුරුව පවතින කර්මයන් ඉස්මතු වී නිරයේ දැවුණු නිරසතුන් පවා අබස්සර බඹලොව උපදිනවා. පසුව ජීවය ආරම්භ වන්නේම අබස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදුණු එම සත්වයින්ගේ පින් ඉවර වී යාමත් සමගයි. තිරිසන ශරීරයක් තියෙන හසෙන් යාමට හැකි වුන් පින් ගෙවී යාමත් සමග පහළට බසිනවා. මේ වෙනකොට පොළව නිර්මාණය වෙමිනුයි පවතින්නේ. ආරම්භයේදී මහ පොළොව මුදවපු කිරිවලට සමාන රසයකින් යුතු බව තමයි පැවසෙන්නේ. ඉතින් එහි වූ රසය නිසා අය කැමට ගන්නා අබස්සර ජීවීන්ගේ තෘෂ්ණාව වැඩි වී ක්‍රමෙන් ලිංග භේදයද ඇති වී මිහි මත අපි දන්නා ජීවය ආරම්භෙනවා. හොඳින් මතක තබා ගන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වී මේ විදියට ලෝකය විනාශ වී ගිය පසුව පැමිණෙන්නේ දීර්ඝ බුද්ධ ශුන්‍ය කාලයක්. එම කාලයේදී බුද්ධ කියන වචනයවත් ඇසෙන්නේ නැහැ. එම නිසා ඔබ බෞද්ධයෙකු නම් ඔබ මේ මොහොතේදී මහා සංඝරත්නයේ ආරම්භය දානමානදී රැස් කර ගන්නා කුසල කර්මයන් ඔබට කල්ප 100කින්වත් යලි ලබා ගන්නට නොලැබෙන්නට පුළුවන්.